මම සකුණි සේනානායක මීට කලිනුත් ඔයගොල්ලොත් එක්ක මම වීඩියෝස් එක ඇවිල්ලා තිනවා. හැබැයි මම ගොඩක්ම නම් ඇවිල්ලා තින්නේ නේල්ස් වීඩියෝ ගැන. ඉතින් ඒස්ටේෂන් කෙනෙක් විදිහට මම අද ඔයගලන්ට චූටි දැනුවත් කිරීමක් කරන්න කැමතියි. මොකද්ද මේ හැමෝම කියන හයිඩ්‍රෝ ෆේෂල් එක? රුපියල් 4500ක් තියෙන හයිඩ්‍රෝ ෆේෂල් එක මොකද්ද කියලා ඔයාලා දැනවද? ඉතින් ඇත්තටම රුපියල් 4500ක වගේ මුදලකට අපිට හයිඩ්‍රෝ ෆේෂල් එකක් කරගන්න පුළුවන්ද කියලා ඔයගොල්ලෝ දැනුවත් වෙන්න ඕනේ. මොකද අපිට කෝල්ස් එනකොට ඉස්සලාම අපෙන් අහන්නේ හයිඩ්‍රෝ ෆේෂල් එක ප්‍රයිස් එක කීයද? අහවල් දර නම් රුපියල් 4500ට හයිඩ්‍රෝ ෆේෂල් එකක් තිබ්බනේ. ඉතින් හයිඩ්‍රෝ ෆේෂල් එකක් කියන එක ඇත්තටම රුපියල් 4500ක මුදලකට ඇත්තටම කරන්න බෑ. ඔයගොල්ලෝ රැවටෙන්න එපා. මොකද ඒකට අපි දාන ඉන්ග්‍රීඩියන්ට්ස් ගොඩක් එක්ස්පෙන්සිව්. අපි යූස් කරන මාස්ක්, එතකොට ඒවට දාන සීරම් ಜಾති ඒවා ඔක්කොම ගොඩක් එක්ස්පෙන්සිව්. එතකොට ඕගොල්ලෝ දැනුවත් වෙන්න ඕනේ හයිඩ්‍රෝ ෆේෂල් එකක් කරන්න පුළුවන්ද කියලා රුපියල් 4500ක් වගේ පොඩි මුදලකට. දැන් අපිට එන ප්‍රශ්න තමයි ගොඩක් වෙලාවට හයිඩ්‍රෝ ෆේෂල් එකක තියෙන බෙනිෆිට් එකක් ගොඩක් අය දන්නේ නැතුව තමයි හයිඩ්‍රෝ ෆේෂල් එකකට එන්නේ. එකෙන් සුදු වෙනවනේ. එහෙම කියාගෙන තමයි හයිඩ්‍රෝ ෆේෂල් එකෙන් එකක් හොයාගෙන එන්නේ. ඉතින් ඇත්තටම හයිඩ්‍රෝ ෆේෂල් එකෙන් සුදු වෙනවද? තවත් අපිට එන කෝල්ස් තියෙනවා. ඔයාලා හයිඩ්‍රෝ ෆේෂල් එකට ටූල්ස් කීයක් යූස් කරනවද? ටූල්ස් කීයක් යූස් කරනවද? ඇත්තටම හයිඩ්‍රෝ ෆේෂල් එකක් කරනකොට ඒකත් ඕගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. අපි ප්‍රධාන වශයෙන්ම මොනවද හයිඩ්‍රෝ ෆේෂල් එකකින් බලාපොරොත්තු වෙන්නේ කියන එකත් ඕගොල්ලෝ දැනුවත් වෙන්න ඕනේ. පළවෙනි ස්ටෙප් එක විදිහට අපි එක්ස්ෆෝලියේෂන් ඇන්ඩ් ක්ලෙන්සිං අපි හොඳ ස්කින් එකට තියෙන මේකප් ಜಾති ඔක්කොම අයින් කරලා හොඳින් කුණු දුවිලි ඉවත් කරගන්න ඕනේ. ඊළඟ අදියරේදී අපි එක්ස්ට්‍රැක්ෂන් එකක් කරගන්නවා. ඒක වැකුම් එකක් විදිහට තමයි එක්ස්ට්‍රැක්ෂන් එක වෙන්නේ. ඉතින් සුලියක් ආකාරයට වගේ අපේ ස්කින් එකේ තද වෙලා අපේ ස්කින් එකේ ඇතුලේ තියෙන කුණු දූවිලි, ක්‍රෝම කූප මුල පිහිටා තිබෙන කුණු දූවිලි සහ ස්කාස් මත රැඳුණු කුණු දූවිලි සහ ඒ ඔක්කොම ඉවත් වෙලා යන්න ඒක උදා වෙනවා. අපි සාමාන්‍ය ෆේෂල් එකකදී ඇත්තටම ස්ක්‍රබ් එකක් ආධාරයෙන් ක්ලෙන්සින් පාර්ට් එකක් ගියාට පස්සේ ස්ක්‍රබ් එකක් ආධාරයෙන් ස්ක්‍රබ් කර ගැනීමක් කරනවා ස්කින් එකේ. එකෙන් අපි ස්කින් එකේ ඩෙත් ස්කින් රිමූව් කර ගැනීමක් තමයි සිද්ධ කරන්නේ. ඉතින් අපිට හයිඩ්‍රෝ ෆේෂල් මැෂින් එකේ ඒ වගේම ඇවිල්ලා තියෙනවා ස්ක්‍රබර් එකක්. ඉතින් අපි ස්ක්‍රබර් එක මාර්ගයෙන් තමයි එයාගේ තියෙන ඩෙත් ස්කින් ඔක්කොම රිමූව් කරගන්නේ. මේ ස්ක්‍රබර් එක භාවිතා කරනකොටත් නිවැරදි පැත්ත මොකක්ද කියන එක ඔයගොල්ලෝ දැනුවත් වෙලා ඉන්න ඕනේ. එක පැත්තක් තියෙනවා ස්ක්‍රබර් එකේ ඒකේ සීරම් ඇබ්සෝබ් කරන්න වගේ අපිට පුළුවන් ඒ ස්ක්‍රබර් එක පැත්තකින් අනිත් පැත්තෙන් අපිට එක්ස්ෆෝලියේෂන් එකක් කරගන්න පුළුවන්. ඊළඟ ස්ටෙප් එක විදිහට අපිට හයිඩ්‍රේෂන් ගන්න පුළුවන්. එතකොට අපිට අපි භාවිතයට ගන්න හයිඩ්‍රොනික් අම්ල ඒ වගේ අපිට අවශ්‍ය සීරම් තියෙනවා නම් අපිට ඒකත් ස්කින් එකට ඇබ්සෝබ් කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ ස්ටෙප් එක විදිහට අපිට ඇන්ටි ඔක්සිඩන්ට් ප්‍රොටෙක්ෂන් එක ගන්න පුළුවන්. එතකොට පුරවාගත් අපි අබ්සෝබ් කරගත් සීරම් ಜಾති ඒ වගේ වඩා දීප්තියක් අපිට ඇති කරගන්න ඒවා තුලින් ඒවා පුරවාලන්න අපිට පුළුවන්කම තියෙනවා ඊළඟ ස්ටෙප් එකේ. ඊළඟ ස්ටෙප් එක විදිහට අපිට කස්ටමයිසේෂන් ඒ කියන්නේ අපිට විවිධ කාර්ය ගනුදෙනු කාර්යෝ අපි ළඟට එනවා. ඒගොල්ලන්ට ගැඹුරින් තියෙන්න පුළුවන් පිග්මන්ටේෂන් තත්ත්වයන් තියෙන්න පුළුවන්, පිම්පල්ස් තියෙන්න පුළුවන්. එතනදී ඕගොල්ලන් තීරණය කරන්න ඕනේ ඕගොල්ලෝ භාවිතා කරන LED මාස්ක් එකේ ලයිට් එක මොන විදිහටද ඩෙප්ත් එක දාන්නේ කියන එක. ඉතින් ඒ ගැන දැනුවත් වෙලා ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ට හොඳ ෆේස් ෂීට් මාස්ක් එකක් යූස් කරලා තෙරපි ලයිට් එක දාලා මේ වැඩේ ලස්සනට ෆිනිෂ් අවුට් කරන්න. මේ LED ලයිට් එකේ ගොඩක් බෙනිෆිට්ස් තියෙනවා. ඉතින් ඒක අපේ ස්කින් එකේ විවිධාකාර ඩෙප්ත් වලට යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපිට පිම්පල් තියෙන ස්කින් එකක් හෝ වේවා, පිග්මන්ටේෂන් තියෙන ස්කින් එකක් හෝ වේවා, අපිට මේ ස්කින් එකේ කොලජන් ස්ටිමියුලේට් කරගන්න මේකේ හැකියාව තියෙනවා. රෙඩ්නස් වෙලා තියෙනවා නම් මේ ලයිට් එක මගෙන් ඒකත් අපිට අඩු කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේකෙන් ස්කින් එකට මේ හයිඩ්‍රෝ ෆේෂල් එක කරපු හැටීම සුදු වෙනවා කියන එක නම් ඇත්තටම බොරු කතාවක්. ඉතින් හයිඩ්‍රෝ ෆේෂල් එක කරලා ඉවරුනහම ඇත්තටම ඒ වෙලේ අපිට ස්කින් එකේ හොඳ ග්ලෝ එකක් පේන්න ගන්නවා. හැබැයි ඕගොල්ලෝ ආහාරයට ගන්නා දේවල් සමග ඕගොල්ලන්ගේ දිනදා පරිභෝජනය කරන දේවල් එක තමයි ඕගොල්ලන්ගේ ස්කින් එක ආපහු රිකවර් වෙලා එන්නේ. ඉතින් ඔයාගේ සමත් වියපත් වෙලා තියෙනවා නම් වියපත් වේගෙන එන සමක් නම් ඕගොල්ලන්ටත් පුළුවන් මේ හයිඩ්‍රෝ ෆේෂල් ට්‍රීට්මන්ට් එක කරගන්න. ඒ වගේම තව තියෙනවා මයික්‍රෝනීඩ්ලින් තෙරපි වගේ ඒව ගැන මම ඉස්සරහට ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. ගොඩක් ස්තුතියි ගිහින් එන්න.